අප ජීවත්වන මේ අතිවිශාල විශ්වය මෙහි කෙලවර කොතනද? මෙහි ආරම්භය සිදුවූයේ කෙසේද? සියවස් ගණනාවක් තිස්සේ මිනිසා ඇසූ මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අපට අවශ්‍ය වුණේ සාමාන්‍ය දුරේක්ෂයක් නම් නෙමෙයි. ඇත්තටම අපට අවශ්‍ය වුණේ කාලය හරහා අතීතයට ගමන් කළ හැකි යන්ත්‍රයක්. ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වසර 25ක වෙහෙසකර කැපවීමක් අවසානයේ 2021 දෙසැම්බර් 25 වනදා මිනිසා නිපද වූ බලවත්ම දෑස අභ්‍යවකාශයට විහිදුවනු ලැබුවා. ඒ තමයි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය. අද අපි බලමු මේ මහා යන්ත්‍රය අපට පෙන්වා දුන් මීට පෙර කිසිවකු නොදුටු විශ්වයේ අද්භූත රහස් මොනවද කියලා. ජේම්ස් වෙබ් දුරේක්ෂය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් ඈතින්. ඒ කොතරම් සංකීර්ණදයත් ඒ අභ්‍යවකාශයේදී දිගහැරීමේදී එකම එක වැරැද්දක් සිදු වුණා නම් මුළු ව්‍යාපෘතියම අසාර්ථක වීමට ඉඩ තිබුණා. නමුත් විද්‍යාඥයන්ගේ නොපසුබටනා උත්සාහය මගින් අභ්‍යවකාශයේ ස්ථානගත කරන්න හැකි වුණා. මෙම දුරේක්ෂයේ ඇති විශේෂත්වය කුමක්ද? මෙහි ඇති මීටර් 6.5ක් පළල රන්නාලේපිත දර්පණවලට පුළුවන් විශ්වයේ ඉතාම දුර්වල ආලෝකය පවා හසු කරගන්නට. ඔයගොල්ලෝ දන්නවද? අපේ ඇසට නොපෙනෙන අදෝරක්ත කිරණ හෙවත් ඉන්ෆරේට් කිරණ මගින් විශ්වය දෙස බැලීමෙන් මෙතෙක් දූවිලි වලාකුළුවට වැසී තිබුණු තරු සහ මන්දාකිණි අපට ඉතා පැහැදිලිව දකින්න හම්බ වෙනවා මේ දුරේක්ෂය මගින්. වසර 30ක් තිස්සේ අපට විශ්වය පෙන්වූ හබල් දුරේක්ෂය අපට ලබා දුන්නේ ඉතාමත් අලංකාර දර්ශන. නමුත් ජේම්ස් වෙබ් ඒ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. හිතන්න, බොඳවුණු කණ්ණාඩියක් පිසදමා බලනවා වැනි වෙනසක් මෙහි තිබෙනවා. බලන්න මේ පිලර්ස් ඔෆ් ක්‍රියේෂන් හෙවත් නිර්මාණයේ කුලන දෙස හබල් දුරේක්ෂයට පෙනුනේ ඝන දූවිලි වනාකුළු පමණයි. නමුත් ජේම්ස් වෙබ් ඒ දූවිලි පටල පසාරු කරගෙන ඇතුළත උපදින දහස් ගණන් නවතරු අපට පෙන්වා දෙනවා. මේක හරියට විශ්වයේ තරු බිහිවන රෝහලක් දෙසා බලා ඉන්නා වගේ අත්දැකීමක්. අභ්‍යවකාශයේදී අපි ඈත බලනවා කියන එකේ තේරුම තමයි ඇත්තටම අපි බලන්නේ අතීතය දිහා. ආලෝකයේ වසර බිලියන ගානක් තිස්සේ ගමන් කර අපේ දුරේක්ෂයට පැමිණෙන විට අප දකින්නේ එම තරුව හෝ මන්දාකිණිය මීට වසර බිලියන ගානකට පෙර තිබූ ආකාරයයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් අපට පුළුවන් වුණා මහා බිපුරුමින් වසර මිලියන කීපයකට පසු බිහි වූ ප්‍රථම මන්දාකිණි පවා දැක ගන්නට. ඒක හරියට විශ්වයේ ලදරු අවධියේ ඡායාරූපයක් දෙස බලා ඉන්නවා වගේ දෙයක්. නමුත් මේක ආරම්භයක් විතරයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අප සඟවාගෙන සිටි රහස් ජේම්ස් වෙබ් අනාවරණය කළේ කෙසේද? අපි මීළඟ කොටසින් ඒ ගැන කතා කරමු. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය නිර්මාණය කළේ ඈත විශ්වය බලන්න විතරයි කියලා. නමුත් ඒක අපේ අසල්වැසි ග්‍රහලෝක දෙස බැලූ විට ලැබුණු දර්ශන විද්‍යාඥයන් පවා පුදුම කළා. බලන්න මේ බ්‍රහස්පති ග්‍රහයාගේ රූපය දෙස. ඔහුගේ ද්‍රවාසන්න ප්‍රදේශවල ඇති මේ දීප්තිමත් ආලෝක ධාරා අපි මීට කලින් කවදාකවත් මෙච්චර පැහැදිලිව දැකලා නැහැ. ඒ වගේම බ්‍රහස්පති වටා ඇති ඊටාම සිහින් වලලු පවා ජේම්ස් වෙබ්ගේ ඇසට හසු වුණා. නමුත් වඩාත්ම වැදගත් සොයා ගැනීම තිබුණේ සෙනසුරුගේ කුඩා චන්ද්‍රයෙක් වන එන්සෙලඩස් මතයි. මෙහි අයිස් තට්ටු යටින් කිලෝමීටර් දහස් ගණනක් ඈතට විහිදෙන ජල වාෂ්ප ධාරා පිටවන අයුරු ජේම්ස් වෙබ් නිරීක්ෂණය කළා. මෙයින් අදහස් කරන්නේ මොකද්ද? මේ අයිස් තට්ටු යට ඇති සාගරවල ජීවයක් පවතිනවා විය හැකි. අපේ පෘථිවියට ජීවයක් සෙවීමේ සටනේදී මේ තීරණාත්මක හැරවුණු ලක්ෂයක්. විශ්වයේ තරු බිහිවන්නේ කෙසේද? ඒ වගේම ඒවා අවසාන වන්නේ කෙසේද? ජේම්ස් වෙබ් මේ ක්‍රියාවලිය අපට පෙන්වන්නේ හරියට සිනමා පටයක් වගේ. මේ කොස්මික් ක්ලිෆ් එවත් අභ්‍යවකාශයේ මහා කඳු වැටි. මෙහි පෙනෙන සෑම දීප්තිමත් තිලකයක්ම අලුතින් උපද ලබන තරුවක්. හබල් දුරේක්ෂයට පවා මේවා පෙනුනේ ඝන දුමාරයක් වගේ. නමුත් ජේම්ස් වෙබ් දුරදක්නයට පුළුවන්කම ලැබුණා ඒ දුමාරය පසාරු කරගෙන ඇතුළත ඇති තරු කලල, එහෙම නැත්නම් ප්‍රොටෝස්ටාර්ස් වැඩෙන අයුරු නිරීක්ෂණය කරන්න. තරුවක් මිය යන විට එය ඉතා අලංකාර වායු වලලු විශ්වයට මුදා හරිනවා. අපේ සූර්යයටත් තව වසර බිලියන 5කින් අත්වන්නේ මේ ඉරණමම තමයි. නමුත් මේ මරණය අවසානයක් නොවේ. මිය යන තරු මුදාහරින මූලද්‍රව්‍ය වලින් තමයි තවත් තරු ග්‍රහලෝක අප වැනි ජීවීන් නිර්මාණය වන්නේ. අපි හැමෝම ඇත්තරම තරු දූවිලි ස්ටාර්ඩස්ට් වලින් නිර්මාණය වූ අය. මන්දාකිණි කියන්නේ ස්ථාවර වස්තුන් නෙමෙයි. ඒවා නිරන්තරයෙන් චලනය වන එකිනෙක ගැටෙන දේවල්.
මේ තියෙන්නේ මන්දාකිනි 5ක මහා සටනක්. ඒවා ගුරුත්වාකර්ෂණය නිසා එකිනෙකා ඇදගනිමින් තරු දහස් ගණනක් අභ්‍යවකාශයට විසිකරනු ලබනවා. ඔබ වැලි කැටයක් අතට අරගෙන ඒක අහස දෙසට එල්ල කළොත් ඒ වැලි කැටයට වැසෙන පුංචි අහස තුළ මන්දාකිනි දහස් ගණනක් තියෙන බව ඔබ දන්නවද? ජේම්ස් වෙබ්ගේ ඩීප් ෆීල් ඡායාරූපය අපට පෙන්වන්නේ විශ්වය අප හිතුවට වඩා කොතරම් විශාලද කියන එක. මෙහි ඇති ඇතැම් මන්දාකිනිවල ආලෝකය පෘථිවියට ඒමට වසර බිලියන 13කට වඩා ගත වී තියෙනවා. ඒ කියන්නේ අප මේ දකින්නේ මහා පිපුරුමෙන් සුළු වෙලාවකට පස්සෙත් විශ්වයේ තියෙන ආකාරය. අපිට අන්තිමේදී ඉතුරුන ලොකුම ප්‍රශ්නය, අපි මේ විශ්වයේ තනි වෙලාද? ජේම්ස් වෙබ් දැන් වෙනත් ග්‍රහලෝකවල වායුගෝල පරීක්ෂා කරමින් තමයි ඉන්නේ. 2026 වෙනකොට අපට පෘථිවියට සමාන වායුගෝලයක් ඇති ග්‍රහලෝක කීපයක්ම හම්බ වෙලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ජලවාෂ්ප සහ ඔක්සිජන් නැති ලෝකයක් අපට හම්බ වූ දිනක් තියෙනවා නම් ඒක තමයි මිනිස් ඉතිහාසයේ ලබාගත්තු ලොකුම ජයග්‍රහණය. අපි තාමත් ඉන්නේ මේ ගමන ආරම්භයේ. විශ්වය කියන්නේ විසඳා ගන්න අමාරු අභිරහස් දාමයක්. නමුත් ලංකා ටෙක් නිවුස් සමගින් අපි ඒ අභිරහස් එකින් එක ලියා ගැනීමට සූදානම් වෙමු. අද අපේ මේ මහා විශ්වයේ චාරිකාව ගැන ඔයා මොකද්ද හිතන්නේ? මේ වගේ වාර්තා වැඩසටහන් බලන්න කැමති නම් කමෙන්ට් එකකින් අපිව දිරිමත් කරන්න. වීඩියෝට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මීළඟ අභිරහසකින් නැවත හමු වෙමු.